බුද්ධි අංශ අපේ අපහත් ලබා දුන් සහාය විශේෂ සිපත් කළ යුතුයි. මේ අපරාධ සිදු කිරීමේදී විශේෂයෙන්ම අපි දැනගත දෙයක් තමයි මේක දාගත්ත වාහන හතරක්. ඒ වාහන හතරම අපි අතරුට ගත්තා. ඒ වගේම එක් වාහනයක් අපිට අතර ගන්න බැරුව ඒ වාහනේ ගිනි තියලා තියෙනවා. බන්දික ප්‍රදේශයේදී එම වාහනේ සැදවු රේදු හැර මේ සම්බන්ධ සීල බුද්ධිල දරට අතරගෙන අපි අවසන්. මේ වෙනකොට සැකරුවන් ප්‍රධාන සැකරුවන් විනිකරුවන් දෙදෙනා අපි අතරට ගත්තා. අවසන් වට අපේ ඊයේ මොණරාල් ප්‍රදේශයේදී එක් පිළිදෙල සිදු කරපු කල සැකරුවෙක් අතරම ගන්න පුළුවන් වුණා. මෙහිදී අපිට ඇත්තටම අපි එක් සැකරුවෙක් ලබා ගන්න අතරම ගන්න අපිට අවස්ථාව අපිට අතරම දෙන අවස්ථාවට අපි මහජන සහාය ලැබුණා. ඒ මහජන සහාය ලැබීමේදී සෑම මාධ්‍ය ආයතනයක් වගේ එය හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් මහජනතාව විසින් ලබා දුන් තොරතුරු මත තමයි අපි ඊයේ අවසන් සැකරුව කරලා අපි වන් පියවරක් නොගත්තන සමහර මේක මේ අපරාධ තවදුරටත් නිදැල්ලේ සිටපුන හෝ අතරවලේ තව අපහසුයකදී ඒක මොන්චේපි සේවත් කරන්න කැමති ඒ තොරතුරු ලබා දුන් මාධ්‍යයට විශේෂයෙන් ජනතාවට මේ ඒක පමණක් නෙවෙයි තවදුරටත් රාශියක් මේ අපරාධ සම්බන්ධව අපේ මහජනතාව ලබා දෙනවා. මොකද නිසා විශේෂයෙන්ම මම මහජනතාවට සුචිත කරන්න කැමති නම්ගම් නොකියවත් ඒ ලබන සුවිශේෂී දායකත්වයට සහ අපට ලබා දුන් සහයෝගය. ඒ අනුව අද වෙඩිකරු සමග තව දෙනෙක් අපරලා ගත්තා. ඒ අය අද මොණරාල සිට කොළඹට ගෙනෙවිත් ඉදිරි භාෂණ කටයුතු සිදු කරනවා.